ඇත්තටම කොරියාව කියන්නේ මහා අමුතුම රටක්. මේ බෝඩ් එක ගහලා තියෙන තෙන්ගි සෙවෝ කියලා. ඒ කියන්නේ අදින්න කියලා. ඇත්තටම අමුතු රටක් කිව්වේ අපිට හිතෙන ඕන දෙයක් මෙහෙදීන් කරන්න පුළුවන්. ඕන දෙයක් කියන්නේ අපිට හිතෙන ගොඩාක් දේවල් මෙහෙදීන් කරන්න හැකියාව තියෙනවා. ඒ කියන්නේ ඉතින් අතේ සල්ලි තියනවා අපිට හිතෙන ගොඩක් දේවල් අපිට කරන්න පුළුවන් නේ. ඒකයි මම එහෙම කිව්වේ. මම මේ දවස් ටිකේම දකිනවා සිරි දළදා වන්දනා යන කට්ටියට දන්සල් දෙනවා. ඉතින් මටත් මෙහෙදීන් ආසයි තුණා දන්සලක් දෙන්න. අපි දිගටම දන්සල් දුන්නානේ. මම YouTube වීඩියෝ බලන ගොඩක් අය දන්නවා කොච්චර දන්සල් දීලා තියෙනවද කියලා අපි. ඉතින් ඒ වගේ දන්සලක් දෙන්න මට හිතුණා. ඉතින් ඒක මට කරන්න පුළුවන් වුණා මෙහෙ ඉඳලා වුණත්. මගේ අදහස අපේ මල්ලින මං කියලා මැසේජ් එකක් දැම්ම විතරයි එයා කිව්වා එයාටත් අදහසක් තියෙනවා කියලා. අපි දෙන්නම එකතු වෙලා අපේ යාළුවොත් එකතු කරගෙන හැමෝගෙම උදව් උපකාර ඇතුව අපේ දන්සල අපි කරා. මෙතන ඔක්කොම කඩල කිලෝ 500ක් විතර. මේ ඔක්කොම ගෙනල්ලා මල්ලිලා වතුර පුරවලා මේ විදිහට තමයි පිරිසුදු කරලා තිබුණේ. ඒගොල්ලෝ මට වීඩියෝස් එවලා තිබ්බා. ඒ වීඩියෝස් තමයි මේ තියෙන්නේ. අපි කතා වුණා ඒත් කිරි පැකට් එකක් වගේ ලේසි දෙයක් දෙමු කියලා. ඒත් මල්ලි කිව්වා මහන්සි වෙලා කරන දෙයක් තමයි පින් වැඩි අයියා. ඒකින්ද මේ දේම අපි කොහොම හරි කරමු කියලා. බඩ පිරෙන කෑමක් දෙන්න ඕනි කියලා. ඒක නිසා මහන්සි වෙලා වැඩේ පටන් ගත්තා. අපිට ඉතින් අපේ කොරියාවේ ඉන්න යාළුවනුයි ඒ වගේම ලංකාවේ ඉන්න ගොඩක් යාළුවෝ ගමේ කට්ටිය හැමෝම උදව් කරා. රෑ එළි වෙනකම් මහන්සි වෙලා මේ විදිහට තමයි ඒගොල්ලෝ කඩල ටික හදලා තිබ්බේ. ඇත්තටම අවුරුදු 16කට පස්සේ පැවැත්වෙන සිරිදළදා වන්දනාව වැඳ ගන්න බැරි වෙච්ච ගැන මට සෑහෙන කනගාටුවක් තිබුණා. ඒ වගේම දන්සලක් දෙන්න බැරි වෙච්ච ගැනත් මට මේ හිතේ දුකක් තිබුණා ඇත්තටම. ඒ වුණාට මුතුගල සර් කිරි පැකට් බෙදනවා මම වීඩියෝ එකක් දැක්කා Facebook එකේ. ඒකෙන් තමයි ඇත්තටම මේ මට අදහස ආවේ අපිටත් දෙන්න පුළුවන් මෙහෙ ඉඳලා ගෙදර ඉන්න කට්ටියත් එක්ක කතා කරලා මේක කරගන්න පුළුවන් කියලා. ඉතින් හොඳ දේවල් සෝෂල් මීඩියා වල දාන එක කොච්චර හොඳයිද කියන එකේ ප්‍රතිඵලයක් විදිහට තමයි මේ දන්සල මේ විදිහට දෙන්න පුළුවන් උනේ. ඒකින්ද ඔයාලා කරන හොඳ දේවලුත් අනිවාර්යෙන් සෝෂල් මීඩියා වල දාන්න. ඒක අනිවාර්යෙන් කාට හරි ප්‍රයෝජනයක් වෙනවා. අඩුම ඒ පින අනුමෝදන් වෙන්න හරි කෙනෙකුට ඒක ප්‍රයෝජනයක් වෙනවා. ඒකින්ද හැමෝම තමන් කරන පින්කම් තමන්ගේ සෝෂල් මීඩියා වල දාන්න ඕනේ කියලා තමයි මම නම් කියන්නේ. ඉතින් මට ඇත්තටම සතුටුයි ලංකාවේ හිටියේ නැති වුණත් මම මේ සිරිදළදා වන්දනාවේ කොටස්කාරයෙක් වීම ගැන මට හරිම සතුටුයි. ඒකට යන පින්වන්තයින්ට ආහාර ලබා දෙන්න පුළුවන් වුණා අපිට. ඉතින් මේ පින්කමට නොයෙකුත් අයුරින් සහයෝගය දුන්න හැමෝටමත් මටත් මේ පින්කම දැක බලා සතුටු වෙන ඔයාටත් මේ ගෞතම බුද්ධ ශාසනයේම සසර කෙලවර කරලා නිවන් දකින්න මේ පින් හේතු වාසනා වේවායි මම ප්‍රාර්ථනා කරනවා. පරිස්සමෙන් සතුටෙන් නිරෝගීව ඉන්න තෙරුවන් සරණයි ඔයාලා හැමෝටම.